හෙලෝ ගුඩ් මොර්නිං යාළුවනේ K2ගේ රයිඩ් එකේ අද පස්වෙනි දවස. ඉතින් අද මම ඉන්නේ කොචිවල. ඊයරෑ මම නතර වෙලා හිටියේ කොචිවල තියෙන ගුරුද්වාරයකේ. ඉතින් මේ තමයි මම නතර වෙලා හිටපු කාමරය. ඉතින් ඊයේ රෑට වගේම උදේටත් මට ඒගොල්ලෝ කෑම දුන්නා. ඉතින් අද අපි යනවා කොචි ටවුන් එක එක්ස්ප්ලෝර් කරන්න. කොටක් දේවල් තියෙනවා කොචිවල බලන්න. අතරම කොචිවල තව දවස් දෙකක් ඉන්නවා. අදත් ඉන්නවා හෙටත් ඉන්නවා. ඒ වගේම කියන්න ඕන ගුරුද්වාරයේ පළවෙනි එක්ස්පීරියන්ස් එක මගේ ඇත්තටම හොඳයි. මොකද ගොඩක් හොඳ ආගන්තුක සත්කාර මට ගුරුද්වාරයෙන් හම්බ වුණා. ස්තුතිවන්ත වෙන්න ඕන ගුරුදීප් සින්ට. එයා තමයි මට මේ ලොකේෂන් එක ගෙවලා කොචිවල යනවා නම් මෙතන නතර වෙන්න කියලා කිව්වේ. ඉතින් ගුරුදීප් සිං thank you ඔයාට. ඉතින් ඒ වගේම මෙතන හිටපු ඒ බාරකාර මණ්ඩලයේ හැමදෙනාටම ගොඩක් ස්තුතියි. මොකද එයාලා ඊයේ රැට කෑම වගේම අද උදේටත් කෑම මට දුන්නා. ඉතින් පළවෙනි ගුරුද්වාර එක්ස්පීරියන්ස් එක ඇත්තටම හොඳයි. ඇත්තටම මම ආසාවෙන් හිටියා ගුරුද්වාරයක නතර වෙන්න. ඉතින් ඒ අවස්ථාව ලැබුණා. ඉතින් හලෝ යාළුවනේ ඔන්න මේ උදේ වරේම රෙස්ට් එකක් ගත්තා. මම ගුරුද්වාරයක ඉඳලා ආවට පස්සේ නතර වුණේ මේ හොටෙල් එකේ. ඉතින් ඔයාලට රූම් එක ගැන මේ වීඩියෝ එක ඉවරෙද්දී හරි හෙට වීඩියෝ එකකින් හරි ඔයාලට මම පෙන්නන්න. ඉතින් මේ මගේ යාළුවා ආවා වෙදින්න යන්න හදන්නේ මේ ෆෝට් කොචින් වල. මුලින්ම අපි ගියේ ෆෝට් කොචි වල බීච් එක බලන්න. බීච් එක බලලා ඉවරනාට පස්සේ අපි ගියා ටී එකක් බොන්න. එයාලා ටී හදන්නේ හරිම වෙනස් විදියකට. ඔයාලත් බලන්නකෝ කොහොමද ටී එක හැදුවේ කියලා. තමයි මගේ කේරළ යාළුවා මේ ටෝනි. හෙලෝ බ්‍රදර්. හලෝ. මෙයාගේ යාළුවා. හෙලෝ. රසක්. රසක්. ඉතින් අපි තුන් දෙනා දෙක ආවා මේ ටී බොන්න. ස්නැක් වල ගත්තා අපි සමෝසා. ඊළඟට අපි ගියා ජොවිස් මාකට් එක බලන්න. ජොවිස් මාකට් එක බලලා ඉවරලා අපි ගියා ජොවිස් පල්ලිය බලන්න. This time will be 1 to 1 will be different. The one of the service. ෆෝට් කොචියේ ඉඳලා වයිපින් අයිලන්ඩ් එකට තමයි දැන් අපි යන්න හදන්නේ. ඉතින් කොට දෙනෙක් ෆෝට් කොචියේ ඉඳලා වයිපින් අයිලන්ඩ් එකට යන්න ෆෙරි එක තමයි පාවිච්චි කරන්නේ. මොකද ගොඩබිමේ තියෙන පාරෙන් ගියොත් කිලෝමීටර් 20ක විතර දුරක් තියෙනවා. ඒත් මෙතන ඉඳලා ෆෙරි එකේ ගියොත් විනාඩි 10කින් විතර වයිපින් අයිලන්ඩ් එකට යන්න පුළුවන්. මේ ෆෙරි එකේ මිනිස්සු වගේම බයික් වාහනත් අරගෙන යනවා. කොචි ඉඳලා වයිපින් වලට තමයි යන්නේ. ඒකට වාහන ඉඳලා ඇතුලේ තියෙනවා.
පෙරි දෙකක් වැඩ කරනවා. එක පෙරි එකක් පැත්තකට යනකොට අනිත් පෙරි එක අනිත් පැත්තට එනවා. ඉතින් ගොඩක් බිසි වෙලාවට මේ දෙකම වැඩ කරනවා. වයිපින් අයිලන්ඩ් එකේ ඉඳලා ආයේ පෝට් කොචි වලට ඇවිල්ලා අපි දැන් යනවා රැට කෑම කන්න යන්න. රෑ කෑමට අපි ගත්තේ බීෆ් ෆ්‍රයි, බීෆ් කරි, පරාටා. කේරළ යනවා කිව්වහම ගොඩ දෙනෙක් මට රෙකමන්ඩ් කරපු ඩිෂ් එකක් තමයි බීෆ් එක්ක පරාටා අනිවාර්යයෙන්ම try කරලා බලන්න කියලා. ඉතින් මට අද අවස්ථාව හම්බුණා බීෆ් try කරලා බලන්න කේරළවලදී. බීෆ් කරි එකත් හොඳ රසට තිබුණා. මොකද එයාලා මාව එක් කරගෙන ආවේ පෝට් කොචි වල බීෆ් හොඳටම රසට කන්න පුළුවන් කඩේට තමයි. ඊළඟට try කරේ බීෆ් ෆ්‍රයි එක. ඒකත් හොඳ රසට තිබුණා. Okay brother, thank you so much. Thank you so much. See you tomorrow. Okay, bye. වීඩියෝ එක ඉවර කරන්න කලින් අනිවාර්යෙන් මේ යාළුවෝ දෙන්නට බොහොම ස්තුතියි කියන්න ඕන. මොකද එයාලගේ වටිනා කාලය කැප කරගෙන ඇවිල්ලා මට පෝට් කොචි වල බලන්න තියෙන දැනුත් පෙන්නලා රසවත් ආහාර වේලකුණු සංග්‍රහ කරලා පෝට් කොචි වල අමතක නොවන මතකයන් ගොන්නක් එකතු කරාට. එහෙනම් යාළුවනේ මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයෙ හෙටත් හම්බ වෙමු. තාමත් ඔයාලා Days of Noah YouTube channel එක subscribe කරේ නැත්නම් subscribe කරන් යන්නත් අමතක කරන්න එපා. දැනටමත් ඔයාලා subscribe කරලා තියෙනවා නම් thank you so much.